පුත්තරම ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේ සියවස් පැරණි බෝධි ප්‍රාකාරය ඉදිකිරීම සඳහා දායකත්වය ලබා දුන්න එදා මෙදා තුර මේ වෙනුවෙන් අප වූ අප අතරින් සමුගෙන ගිය අයව සිහි කිරීම පිණිස සියවස් සැමරු දානමය පුණ්‍ය කර්මයක් අද දින විසුද්ධාරාම පින්බිමේදී පැවැත්වුණා. මේ සඳහා ප්‍රදේශයේ 100කට අධික ස්වාමින් වහන්සේලා වැඩම කරන්නට යෙදුණා. වෙහෙරකල පුරාණ රජමහා විහාරාධිපති වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක මහෝපාද්‍ය සම්මන්නාවැටියේ රතනජෝති නායක ස්වාමින් වහන්සේ වරප්‍රමුඛ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ දායකත්වයෙන් මෙම දානමය පුණ්‍ය කර්මය පැවති අතර පුත්තලම ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී මාගම සුදස්සී හිමිපාණන්ගේ අනුශාසනා හා මෙහෙවීම මත විහාරස්ථ දායක සභාව සහ ප්‍රදේශවාසීන් මෙම පුණ්‍ය කර්මය සඳහා සහසම්බන්ධ වුණා. අද දවසේදී අපි මේ සම්බුද්ධ ශාසනය ඉගෙනගෙන උතුම් කළගුණ දැක්වීමේ කෘතවේදී මහා පින්කමක් තමයි මේ අවස්ථාව තුළදී සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මේ පින්කම අපි සිද්ධ කරනු ලබන්නේ අපේ විහාරස්ථානයේ ඓතිහාසික බෝධීන් වහන්සේ පැරණි බෝධීන් වහන්සේ මේ බෝධීන් වහන්සේ වටා ප්‍රාකාරය නිර්මාණය කරලා තියෙන්නේ 1925 වර්ෂයේ. එතකොට බෝධීන් වහන්සේගේ ප්‍රාකාරය නිර්මාණය කරලා වසර 100ක් ගත වීම නිමිත්තෙන් තමයි මේ පින්කම අපි සිද්ධ කරනු ලබන්නේ. බෝධීන් වහන්සේගේ ප්‍රාකාරයට වසර 100ක් වුණාට බෝධීන් වහන්සේ ඊට වඩා ගොඩාක් ඉපැරණි ඓතිහාසික බෝධීන් වහන්සේ නම. ඒ නිසා ඒ නිමිති කරගෙන අපි මේ විහාරස්ථානයේ අතීතයේ වැඩ සිටිය ගරුතර මහා සංඝරත්නයට අපවත් වේවතාව ගරුතර මහා සංඝරත්නයට පින් අනුමෝදන් කරන්නට ඒ වගේම මේ විහාරස්ථානයේ අතීතයේ පටන් උන්නතිය වෙනුවෙන් කැප වෙලා කටයුතු කරන්නට යෙදුන සියලුම දායක පින්තුන්ට පින් අනුමෝදන් කරන්නට මේ උතුම් පින්කම අපි සිද්ධ කරනු ලබන්නේ. පෙරදරි කරගෙන බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නයේ විතීමේ පිළිකර සහිත දාන වස්තුව සකලතු කොට පූජා කරනවා. පූජා වේවා ඊන් ජනිත වන්නා වූ ආනිසංස ධර්මයන්ගේ ප්‍රථම භාගය මේ විහාර පරම්පරාවේ වැඩ ඉඳලා අපවත් වී වදාළ ලොකු ආම්දුරන් වහන්සේලාට එවැගේම මේ විහාරස්ථානයේ දියුණුව අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරලා මිය පරලෝකීය සතර පෙරේ දායකාරකාදී පින්වතුන් විශේෂයෙන් සෝම සිරි මහත්මයා ප්‍රදානව ඒ දායකාරකාදී පින්වතුන්ට එවැගේම ඔබේ නම් යම්කිසි කෙනෙක් මිය පරලෝකීයලා පින් බලාපොරොත්තු ඉන්නවා නම් ඒ හැම දිනකටම මේ පින් අත්පත් වේවා. මේ පින් අත්පත් වීමෙන් සාංසාරික ජීවිතය සපවත් කරගනිත්වා. කෙලවර අමා මහ නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. මේ පුණ්‍ය ධර්මයක ආකාරව අත්පත් වීමෙන් අනාගතයේ ලෝකේ පාරේම දාන සම්පන්න ලබා ගන්නට මේ කුසල ධර්මය අපි හැම දිනකටම පාරමී ධර්මයක් බවටම ඉමම් වික්ඛම් සම්බුද්ධ දේසජ්ජදානං බුද්ධ පෞකස්ස සකලස්ස වික්ඛු සංඝස්ස දේ Terima kasih.